ආයුබෝවන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ව්‍යාප්ත මෝස්තරයක් අරලිය මල් කොළ පොහොට්ටු යදාගෙන කොහොමද අපි ලස්සනට ව්‍යාප්ත මෝස්තරයක් අඳින්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මේක පැස්ටල් මාධ්‍යයෙන් තමයි මම වර්ණ කරන්නේ. ඉතින් මුලින්ම සමචතුරස්‍රයක් තමයි මම ඇඳගත්තේ. මේක අඟල් 7x7 ප්‍රමාණයේ සමචතුරස්‍රයක්. ඒක සමාන කොටස් 4කට මම බෙදාගත්තා. ඒ වගේම අපි අඳින මෝස්තරේ පිටපත් කිරීම සඳහා මම කොලයක් වෙනම කපාගත්ත එකත් සමචතුරස්‍රයක්. ඒක මම අඟල් 3.5 ප්‍රමාණයට තමයි කපාගත්තේ. ඉතින් මේ කපාගත්ත කොලේ මම පිටපත් කරන්න යන මෝස්තරය ඇඳගන්නයි යන්නේ. මම මෙතනදී අඳින්නේ අරලිය මල් කොළ පොහොට්ටු සහිත මෝස්තරයක්. මේක සාමාන්‍ය පෙළ විභාගවලදී ආපු මාතෘකාවක් මෝස්තර කාණ්ඩය යටතේ. ඒක තමයි මම මේ අඳින්න යන්නේ. අරලිය මල කිව්වම ඒකටත් විශේෂිත හැඩයක් තියෙනවා. ඒකත් ඔයාලා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. පෙති 5ක් සහිතව තමයි අරලිය මල අඳින්නේ. ඒ වගේම අරලිය කොළයට ආවේනික හැඩයක් තියෙනවා. ඒ ගැනත් ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න. අරලිය පොහොට්ටු වලටත් ඒ වගේම වෙනස්ම ආවේනික හැඩයක් තියෙනවා. ඒ අදාළ හැඩ අනුව අපි මේ මෝස්තරේ ඇඳගමු. ඔන්න ඔය විදියට අපි පිටපත් කරන්න යන මෝස්තරේ අපි ඒ කොලේ ඇඳගත්තා. මේ ඇඳගනිපු කොලේ අපි සමාන කොටස් 4කට බෙදා ගන්නවා. පැන්සලෙන් අපි ඒක මාක් කරගන්නවා. මොකද අපිට පිටපත් කරන්න පහසු වෙන්න. ඒ වගේම දැන් මේ මම කරන්න යන්නේ අපි ඒ ඇඳපු කොලේ අනිත් පැත්තේ පැන්සලෙන් පාට කරගන්නවා. මොකද පිටපත් කිරීම සඳහා අපිට ඒ වගේ පාට කරගත්තම ලේසි. ඔයාලට මේක ට්‍රේසින් කොලයකින් උනත් කරන්න පුළුවන්. ඒත් මම අද හාෆ් ෂීට් කොලයකින් තමයි මේ පිටපත් කරගන්න පහසු වෙන්න කොලේ මේ මල් මෝස්තරය ඇඳගත්තේ. මෙතනදී ඔයාලා හොඳ අවධානයෙන් ඉන්න. ඔයාලට පේනවා ඇති මම මුලින්ම ලොකුවට ඇඳගනිපු සමචතුරස්‍රෙත් සමාන කොටස් 4කට බෙදාගත්තා. ඊට පස්සේ මේ මල් මෝස්තරේ ඇඳගනිපු කොලෙත් සමාන කොටස් 4කට බෙදාගත්තා. හරියටම ඒ රේඛාවල් වලට ගැලපෙන විදියට තමයි මම හරි මැද මේ අපි මල් මෝස්තරේ ඇඳගනිපු කොලේ තියලා මේ පිටපත් ලබා ගන්නෙ. ඔයාලට ඒක පේනවා ඇති. ඒ රේඛාවල් දෙකට හරියට සමාන්තරව තමයි මම මේ හරි මැද මේ කොලේ තියාගත්තේ. මොකද අපි මේ අඳින්න යන්නේ ව්‍යාප්ත මෝස්තරයක්. ව්‍යාප්ත මෝස්තරයක් වුණාම ඒකේ ව්‍යාප්තිය හරි සමානව එන්න ඕනේ. ඒ සමානව එන්න ඕන නිසා තමයි මම මේ හරියට සමාන කොටස් 4කට බෙදාගත්තේ. බලන්න දැන් මේක ව්‍යාප්තිය වෙන විදිහට තමයි මම අඳ ගන්න ඕනේ. දැන් මෙහා පැත්තේ කොලේ හරියටම ඉතුරු භාගේ මේ පැත්තේ අපි ඇඳ ගන්නවා. ඒකත් අර ඉරි වලට ගැලපෙන විදිහට තමයි මේ මෝස්තරේ සමානව තියාගත්තේ. ඊට පස්සේ මේක භාගයක් මේ පැත්තේ ඇඳා වගේම ඒ මල් මෝස්තරේ අනෙක් භාගේ එහා පැත්තේ ඒ කියන්නේ වම් අත පැත්තේ අපි ඇඳ ගන්න ඕනේ. එතකොට තමයි මේ මෝස්තර දෙක භාග කොටස් සමානව අපිට ව්‍යාප්තියක් වෙන විදියට ඇඳ ගන්න පුළුවන්. මම මේ කරන විදිය ඔයාලා හොඳට බලා ගන්න. එතකොට ඔයාලට කොහොමද මේක ව්‍යාප්තියක් එන විදියට අපි ඇඳගන්නේ කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔන්න
ඔන්න අපි ඒ මල් මෝස්තරේ භාග කොටස් දෙකම දෙපැත්තේ ඇඳගත්තා. දැන් මේ මම අඳින්න යන්නේ මුළු වලට එන විදිය. ඒ අදාළව අපි සමාන කොටස් හතරකට බෙදාගත්තම ඒ කොටස් හතර මුළු වලට එන විදියට තමයි ඉතුරු කොටස් ටික අපි ඇඳ ගන්න ඕනේ. දැන් මේ මම මේ අඳින විදිය ඔයාලා හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න. අනේ දැන් ඒ මුල්ලේ අපි ඒ කොටස ඇඳ ඒ වගේම මේ පැත්තේ මුල්ලට අර ඒ ඉරි වලට සමාන්තරව තියලා සමානව අපි මේ මුළු වලත් ඒ කොටස් අදාළ විදියට ඇඳගන්න. මේ විදිහට තමයි ඔයාලා ව්‍යාප්ත මෝස්තරයක් අඳින්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද ව්‍යාප්තියක් කියන එක පෙන්වන්න පුළුවන් අපිට ඒ ක්‍රමයට තමයි භාග කොටස් සමානව එකතු වෙන විදිහට අපි මේ සම්පූර්ණ චිත්‍රෙම පැන්සලෙන් ඇඳගත්තා. දැන් මම මේ කරන්න යන්නේ අපි ඇඳගනිපු මෝස්තරයේ වටේ කළු පාට පැටික්නම් එකකින් අවුට්ලයින් කරගන්න එක. මේක බොහොම වැදගත්. මොකද අපි මේ මෝස්තරේ පැස්ටල් වලින් තමයි වර්ණ කරන්න යන්නේ. පැස්ටල් වලින් වර්ණ කරන්න යනවා නම් මෝස්තරයක් අපිට කළු පාට පැටික්නම් එකකින් අවුට්ලයින් කරගන්න පුළුවන්. මගේ ගොඩ දිනෙක අහපු ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය පෙළ විභාගයට කළු පාට පැටික්නම් භාවිතා කරන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයටත් කළු පාට පැටික්නම් අවුට්ලයින් කරන්න විතරක් භාවිතා කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ පැස්ටල් වලින් වර්ණ කරන්න යන මෝස්තරේ පැස්ටල් වලින් වර්ණ කරන්න කලින් කළු පාට පැටික්නම් එකකින් අවුට්ලයින් කරගන්නවා. මොකද පැස්ටල් වලින් වර්ණ කරන්න කලින් අපි ඒක අවුට්ලයින් කරගන්නේ පැස්ටල් වලින් වර්ණ කරයින් පස්සේ අපිට අවුට්ලයින් කරන්න බෑ පැටික්නම් එකකින්. මොකද පැස්ටල් එක උඩ පැටික්නම් ගෑවෙන්නේ නැහැ. ඒ වගේම අපිට හොඳ නිමාවක් ලබා ගන්නත් පුළුවන් පාට කරන්න කලින් අවුට්ලයින් කරගන්න එකෙන්. ඒ වගේම ඒ රේඛාවල් වලින් පිට යන්න නැති වෙන්න අපිට පාට කරන්නත් පුළුවන්. මේක බොහොම පහසු ලේසි. ඒ වගේම හොඳ නිමාවකින් චිත්‍රය අවසන් කරගන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඔයාලට මේක කළු පාට පැටික්නම් එකක් භාවිතා කරන්න නැතුවත් කරන්න පුළුවන්. එහෙමනම් ඔයාලා චිත්‍රය සම්පූර්ණයෙන්ම වර්ණ කරලා ඉවර වෙලා කළු පාට පැස්ටල් එකකින් උනත් මේ අවුට්ලයින් කරගන්න එක කරගන්න පුළුවන්. හැබැයි හොඳ නිමාවක් ලබා ගන්න පුළුවන් මේ විදිහට කළු පාට පැටික්නම් එකකින් අවුට්ලයින් කරලා ඉවර වෙලා පැස්ටල් වලින් පාට කරගන්න එකෙන්. ඒ වගේම තව දෙයක් අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනේ අපිට ද්‍රව්‍ය බල ඇඳීම් චිත්‍රවලදී ඒ වගේම ප්‍රකාශන චිත්‍රවලදී මේ කළු පාට පැටික්නම් එක පාවිච්චි කරන්න බෑ. ඒක වැරදි. ඒක නිසා ඒ ගැනත් හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මෙතනදී මම පාට කරන්න ගත්තේ අරලිය මල. අරලිය මලේ මැද කොටසට කහ පාට තමයි මම යොදාගන්නේ. මුලින්ම ලා කහ පාට යොදාගෙන පසුව මැද කොටසට තද කහ පාට යොදලා ඒ පාට දෙක මිශ්‍ර කරා. ඒ වගේම සුදු පාට පැස්ටල් එකත් අරන් මලේ පෙත්තේ අග කොටසට මම සුදු පාට කහ පාටත් එක්ක මිශ්‍ර කරා. මොකද මේ පෙත්තේ අග කොටස සුදු පාටින් තමයි මම ඉතුරු කරේ. අපි අරලිය මල දැකලා තියෙනවා. අරලිය මලේ පෙත්ත සුදු පාටයි මැද කොටස විතරක් යාන්තම් කහ පාට තියෙනවා. ඒ විදිහට තමයි මම පැස්ටල් වලින් වර්ණ කරන්නේ. දැන් මම මේ අරලිය කොලේ තමයි මේ පාට කරන්න ගත්තේ. ඉතින් මෙතනදී මම අරලිය කොලේ එන්ග්‍රේවින් ක්‍රමයට තමයි පාට කරන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ සූරලා තමයි නාරටි මම පාට කරන්න හිතාගත්තේ. ඉතින් ඒක නිසා මම මුලින්ම ලා කොළ පාට කොලේ සම්පූර්ණයෙන්ම යට ලේයර් එක විදියට ලා කොළ පාට ගෑවා. ඊට උඩින් ඔන්න මම තද කොළ පාටත් ගාගත්තා. දැන් ඊටත් පස්සේ ඊටත් තද කොළ පාටකින් මම එළිය අඳුර දක්වන එක තමයි මම මෙතනදී කරන්නේ. ඔන්න ඔතෙන්දි මම පොඩ්ඩක් කළු පාට පැස්ටල් එකත් යොදාගත්තා. අඳුරු වෙන තැන් පොඩ්ඩක් කළු පාටින් පාට කරලා ආයෙමත් කොළ පාට පැස්ටල් එකකින් ඔන්න කළු පාට මම මිශ්‍ර කරනවා. මොකද අපි මේක සූරන ක්‍රමයට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඒක නිසා අර මේ එන්න ලේයර් එක පොඩ්ඩක් තද පාටින් පාට කරනකොට අපිට සූරන ක්‍රමය කරන්න ගොඩක් ලේසියි. ඔන්න ඔය විදියට අරලිය කොළ
පාට කරගත්තා. දැන් මම මේ කරන්න හදන්නේ සූරන ක්‍රමය. ඉතින් මේකට මම කවකටුව තමයි පාවිච්චි කරන්නේ. සූරලා මම මේ අරලිය කොලේ නාරටි ටික ඇඳ ගන්නවා. ඔන්න බලන්න මම ඒක කරන විදිය. දැන් අපි යටටම ලා කොළ පාට ලේයර් එකක් ගාගත්තනේ. ඉතින් එන්න අපි ටිකක් තද කොළ පාටෙන් පෙත්ත පාට කරා. ඒක නිසා අපිට අර සූරලා කරන ක්‍රමය කරන්න ලේසි. ඉතින් දැන් අර නාරටි එක හා සමාන ඔයාලා අරලිය කොළ දැකලා තියෙනවා. මෙන්න මේ විදියට සමාන්තරව තමයි මේ නාරටි යන්නේ. ඉතින් අපි මේ විදියට රේඛා ටිකත් සූරලා ඇඳ ගනිමු. විදියට තමයි අපි අරලිය කොළ ටික ඇඳගත්තේ. හොඳයි අපි දැන් බලමු අපි මේ චිත්‍රේ ඉතුරු ටික කොහොමද අපි වර්ණ කරගන්නේ කියලා. ඔයාලට පේනවා මේ කොලේ දැන් සමහර තැන්වල සුදු ඉතුරු වෙලා තියෙනවා. ඒ කොළ අතරින් ඒ තැන්වලත් අපි මේ කොළ වල ගාපු විදියටම කොළ පාට ගාලා සූරන ක්‍රමයට නාරටි ටික ඇඳ ගන්න ඕනේ. පසුබිමත් සුදු ඉතුරු කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අපි කොළ පාටින් කොළ වලින් වැහිලා තියෙන විදියට තමයි මෝස්තරේ අඳින්නේ. ඒක නිසා මේ අපි මෙන්න මේ විදියට ඒ තැන්වලත් අපි කොළ පාට ගාලා නාරටි සූරන ක්‍රමයට ඇඳ ගනිමු. දැන් මම මේ මෙතනදී කරන්නේ තැඹිලි පාට පැස්ටල් එක අරගෙන අපි අර අරලිය මලේ මැද කොටස කහ පාටින් ගෑවා. ඒ ගාපු තැන පොඩ්ඩක් තැඹිලි පාටිනුත් ගාලා පොඩ්ඩක් තද පාටක් අරගෙන කහ පාටින් ආයේ මිශ්‍ර කරන එක තමයි මම මෙතනදී කරන්නේ. එතකොට අර මල තව පොඩ්ඩක් කැපිලා පේනවා.
ඒක නිසා මේ මලේ මැද තැඹිලි පාටත් මම චූට්ටක් යොදා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපි අරලිය මල් කොළ පොහොට්ටු යොදාගෙන ව්‍යාප්ත මෝස්තරය අවසන් කරේ. මං හිතනවා ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා. ඒ වගේම තවත් දවසක අලුත් ලස්සන චිත්‍ර පාඩමකින් හමු වෙමු. එතෙක් දරුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.